ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එකකින් ස්පෙෂල් දේවල් දෙක තුනක් ඉතින් කතා කරන්න තියෙනවා. ඉතින් එකක් තමයි ඉස්සරහට මම ලයිව් කරන්න තමයි ඉතින් හිතාගෙන ඉන්නේ. ඉතින් ඉස්සරහට සුපිරි giveaway set එකකුත් එන්න තියෙනවා. අද හෝ හෙට දවස් දෙක ඇතුළත ඉතින් අනිවාර්යයෙන්ම ලයිව් එක අරගෙන එනවා. ඉතින් අනිවාර්යයෙන්ම ලයිව් එකත් එක්ක සෙට් වෙලා ඉන්න මගේ channel එක subscribe කරලා notification bell එක ගන්න එකත් ඕල් කරලා තියාගන්න. ඔයාලා ළඟටම වීඩියෝ එකක් දාපු ගමන් ගෙන්න ගන්න. ඉතින් ඒ වගේම ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන අනිත් ස්පෙෂල් දේ තමයි ඉතින් ඉස්සරහට එන්න තියෙන බූය පාස් දෙක. ඉතින් මේ මැයි මාසේ වගේම ජූනි මාසේ බූය පාස් දෙක ගැන තමයි ඉතින් අද වීඩියෝ එකකින් ස්පෙෂල් කතා කරන්න යන්නේ. ඉතින් සුපිරිම අයිටම් සෙට් එකක් මේ මැයි මාසේ වගේම ජූනි මාසේ බූය පාස් දෙකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු අද ගෙන ආපු වීඩියෝ එකට. මම මුලින්ම අරගෙන ආවිල්ලා තියෙන්නේ මේ මැයි මාසේ එන්න තියෙන බූය පාස් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මැයි මාසේ එන්න තියෙන බූය පාස් එක ඩිසයින් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහ අයිටම් ටිකක් තමයි මේ මැයි මාසේ එන්න තියෙන බූය පාස් එකට ඇඩ් වෙලා තියෙන්නේ. ඒක ඉතින් ස්පෙෂලි ඉතින් මෙන්න මේ විදිහට තමයි ෆීමේල් බන්ඩල් එක ඩිසයින් වෙලා තියෙන්නේ මේ මැයි මාසේ එන්න තියෙන බූය පාස් එකේ. ඉතින් ඒ වගේම ඉතින් ලෙවල් 10 දී මෙන්න මේ විදිහ ඉතින් ලූට් බොක්ස් එකකුත් එන්න තියෙනවා අපිට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් ලෙවල් 10ට අප් කරවුවට පස්සේ බූය පාස් එක මෙන්න මේ විදිහ ලූට් බොක්ස් එකක් අපිට ක්ලේම් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඉතින් මෙන්න මේ විදිහේ ඉතින් බැනර් එකකුත් අපිට ගන්න පුළුවන් වෙනවා ඉතින් ලෙවල් 20 දී. ඒ වගේම වෙහිකල් ස්කින් එකකුත් ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහේ ඉතින් ලෙවල් 20 දී. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් මේ දෙක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඉතින් මෙන්න මේ විදිහේ ස්කයි බෝඩ් එකකුත් ඉතින් බලා ගන්න පුළුවන් වෙනවා ලෙවල් 30 දී ඉතින් බූය පාස් එක දාන කටියට මෙන්න මේකත් ඉතින් ක්ලේම් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම ඉතින් මෙන්න මේ විදිහේ බෑක්පැක් එකකුත් ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා ලෙවල් 40 දී. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් ඒකත් තියෙන්නේ. ඒ වගේම ෆාමස් එකට ස්කින් එකක් වගේම ඉතින් ඇවට එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා අපිට මෙන්න මේ. ඒ වගේම බූය පාස් එක ලෙවල් 60ට අප් කරාවට පස්සේ මෙන්න මේ විදිහට ඩ්‍රැගෝ එකට ස්කින් එකකුත් ඉතින් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ලෙවල් 70ට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ මාක්ස් එකක් ඉතින් අපිට ෆ්‍රීම ක්ලේම් කරගන්න පුළුවන් වෙනවා මේ බූය පාස් එකේ. ඒ වගේම මෙන්න මේ විදිහේ බෑක්පැක් එකකුත් ඉතින් මේ ලෙවල් 70ට අප් කරාට පස්සේ හම්බ වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඊළඟට ලෙවල් 80ට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ ඉතින් ග්‍රැනයිට් ස්කින් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ බූය පාස් එකත් එක්ක මේකත් ක්ලේම් කරගන්න පුළුවන්. ඒ වගේම ඉතින් මෙන්න මේ විදිහේ ඉතින් සුපිරිම ඉමෝට් එකක් තමයි ඉතින් මේ පාර එන්න තියෙන බූය පාස් එකට ඉතින් ඇඩ් වෙනවා කියලා හරියටම කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඉතින් ඒක සුපිරි අමුතුම ලුක් එකක් තියෙන බූය පාස් ඉමෝට් එකක් තමයි ඉතින් මෙන්න මේක නම්. මේක අමුතුම ඩිසයින් එකක් තමයි ඉතින් ඒක නම් තියෙන්නේ. ඉතින් ඒ වගේ ඉතින් ලෙවල් 100ට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ බූය පාස් එකේ කියන මේල් බන්ඩල් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් බූය පාස් එකේ එන්න තියෙන මේල් බන්ඩල් එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඒකත් ඉතින් සුපිරිටම ඩිසයින් වෙලා තියෙනවා. ඒකේ වටේට නිකන් අර බන්ඩල් එකේ වටේට ක්‍රිස්ටල් වගේ දේවල් ටිකකුත් නිකන් යනවා. ඉතින් ඒක සුපිරිටම ඩිසයින් වෙච්ච බන්ඩල් එකක්. ඒක නයි ඉතින් බූය පාස් වල මේ පාර ආපු. ඉතින් ඒක අමුතු ලුක් එකක් තියෙන බන්ඩල් එකක් තමයි ඉතින් ඒක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මැයි මාසේ එන්න තියෙන බූය පාස් එකේ ඔක්කොම අයිටම් ටික ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟට බලමු ඉතින් මේ ජූනි මාසේ එන්න තියෙන බූය පාස් එක. ඉතින් මේ ජූනි මාසේ එන්න තියෙන බූය පාස් එක වගේ බූය පාස් එකක් අපිට මීට කලිනුත් ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක්. ඒන් මේ විදිහේ ලුක් එකක් යන එකක් තමයි ඉතින් මේ පාරත් එන්න තියෙන්නේ මේ ජූනි මාසේ බූය පාස් එකට. ඉතින් මෙන්න මේක තමයි මේ පාර එන්න තියෙන ෆීමේල් බන්ඩල් එක වගේම මෙන්න මේ විදිහේ ඉතින් ලෙවල් 10ට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ ස්කයි බෝඩ් එකකුත් ඉතින් හම්බෙන්න තියෙනවා. ඒ වගේම ලෙවල් 20ට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ ඇවට බැනර් එකකුත් ඉතින් හම්බ වෙනවා. ඒ වගේම බයික් එකේ ස්කින් එකකුත් ඉතින් හම්බ වෙනවා මෙන්න මේ විදිහේ ඉතින්. ඉතින් ස්ටෙලර් ට්වින්ස් කියලා ඉතින් මෙන්න මේ විදිහේ බූය පාස් එකක් තමයි ඉතින් අපිට එන්න තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ විදිහේ ස්කයි බෝඩ් එකකුත් ඉතින් හම්බ වෙනවා බූය පාස් එක දාන කට්ටියට. ඒ වගේම ඉතින් මෙන්න මේ විදිහේ ඉතින් ලූට් බොක්ස් එකකුත් එන්න තියෙනවා නිකන් අර කරත් එක වගේ ලුක් එකක් තියෙන ඉතින් ලූට් බොක්ස් එකක් තමයි ඉතින් ඒක. ඒ වගේම ඉතින් ස්පෙෂලි ඉතින් ගොඩක්ම දේවල් විදියට ගන්න තියෙන්නේ ඉතින් මෙන්න මේ විදිහේ ඩෙසර්ට් ඊගල් එකක් එන්න තියෙනවා. ගොඩක් මේ ළඟකදී ආපු බූය පාස් වල නම් මේ ඩෙසර්ට් ඊගල් එක ආවේ නැහැ. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මේ ඩෙසර්ට් ඊගල් එකක් ඇඩ් වෙලා තියෙන්නේ. ඒ වගේම ඉතින් ලෙවල් 60ට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ පෑන් එකේ ස්කින් එකකුත් එන්න තියෙනවා අපිට. ලෙවල් 70ට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ ෂූස් එකකුත් ඉතින් අපිට ෆ්‍රීම ක්ලේම් කරගන්න පුළුවන් වෙනවා මේ බූය පාස් එකේ. මෙන්න මේ විදිහේ බෑක්පැක් එකක් තමයි ඉතින් මෙන්න මේ බූය පාස් එකට ඇඩ් වෙලා තියෙන්නේ. ඒකත් ඉතින් සුපිරිටම ඩිසයින් වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහේ ග්‍රැනයිට් එකක් වගේම ඉතින් මෙන්න මේ විදිහේ වෝල් ස්කින් එකක් තමයි ඉතින් මේ පාර එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ මේ බූය පාස් එකත් එක්ක. ඒක නිකන් අර කතන්දර පොතක් වගේ නිකන් ලුක් එකක් තමයි ඉතින් ඒක නම් තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ විදිහට තමයි ඉතින් මේකේ මේල් බන්ඩල් එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ.
මට මතක විදිහට මෙන්න මේ විදිහේ බන්ඩල් සෙට් එකක් එක්කම ආපු බෝය පාස් එකකුත් තිබ්බ මීට කලිනුත්. ඔයාලට ඉතින් මතකයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ ගැන. මේ මාසේ වගේම ජූනි මාසේ එන්න තියෙන බෝය පාස් දෙක ඉතින් එන්නේ මේ විදිහට තමයි ඉතින් එන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අනිවාර්යයෙන්ම ඉතින් ලයිව් එකකින් සෙට් වෙමු ඉස්සරහට. එතකොට අපිව තම සබස්ක්‍රයිබ් කරන්න නැත්නම් යටින් තියෙන සබස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා නොටිෆිකේෂන් බෙල් එකන එක ඕල් කරලා තියාගන්න කියලා මතක් කරනවා. අපි වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.